පරිසරය කියන්නේ මොකක්ද කියලා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහුවොත් ඔයාට උත්තරයක් තියෙනවද? මං හිතන්නේ ඔයාට උත්තර ගොඩක් තියෙයි. එක්කෙනෙක් කියයි මේ අවට තියෙන ගස්වල තමයි පරිසරය කියන්නේ කියලා. ඒ වගේම තව එක්කෙනෙක් කියයි මේ අපි අවට තියෙන හැමදේම තමයි පරිසරය කියන්නේ කියලා. ඒ වගේ උත්තර ගොඩක් තියෙයි. ඇත්තටම පරිසරය කියන්නේ මොකක්ද කියලා අද බලමු. ඒ වගේම මම හිතන කාරණයක් තමයි අපි මේ පරිසරය ආරක්ෂා කරගන්න ඕන. එහෙමත් නැත්නම් මේ පරිසරය සංරක්ෂණය කරගන්න ඕන. අනිවාර්යයෙන්ම ඒක කරන්න පුළුවන් සාර්ථකම ක්‍රමය තමයි අපේ ජනතාවගේ ආකල්පීය වෙනසක් ඇති කිරීම. ඒ කියන්නේ මේ පරිසරය ආරක්ෂා කරන්න ඕනි කියලා ජනතාව තුළම ආකල්පයක් ඇති කරලා ඔවුන් මේ පරිසර සංරක්ෂණයට දායක කරගන්න එක. මොකද මේක නීති මගින්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම මේ වගේ ආකල්පයක් ජනතාව තුළ ඇති කරන්න නම් අපි අනිවාර්යයෙන්ම ඔවුන්ගේ පරිසර සාක්ෂරතාවය ගොඩක් ඉහළ මට්ටමකට ගේන්න ඕනේ. ඒ විදිහට පරිසර සාක්ෂරතාවය ගොඩක් ඉහළ මට්ටමකට ගේන්න කරන වීඩියෝ එකක් තමයි මේක. අපි ඉදිරියටත් දිගටම මේ වගේ වීඩියෝ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද අපි කතා කරමු මේ පරිසරය කියන්නේ මොකක්ද කියන කාරණේ ගැන. මම වන ව්‍යාප්ති නිලධාරීවරයෙක් විදිහට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වෙද්දි කටයුතු කරනවා. එහෙනම් අද අපි බලමු පරිසරය කියන්නේ මොකක්ද කියලා. පරිසරය කියන්නේ මොකක්ද කියලා අපි බලද්දි ප්‍රධාන වශයෙන්ම මේ පරිසරයේ කොටස් දෙකකට අපිට බෙදා දක්වන්න පුළුවන්. එකක් තමයි කෘත්‍රිම පරිසරය. ඒ වගේම අනික තමයි හැමෝම දන්න ස්වභාවික පරිසරය. කෘත්‍රිම පරිසරය කියන්නේ මේ මිනිසා විසින් නිර්මාණය කරපු පරිසරයට. ඒ වගේම ස්වභාවික පරිසරයක් කියන්නේ මිනිසාගේ කිසිදු මැදිහත් වීමකින් තොරව නිර්මාණය වෙලා තියෙන පරිසරයට. මම මේකේ පළවෙනිම ස්වභාවික පරිසරය කියන්නේ මොකක්ද කියලා අර්ථ දැක්වීමෙන් පෙන්වා දෙන්න. මේක ඇත්තටම ස්වභාවික පරිසරය නෙවෙයි සාමාන්‍ය පරිසරය කියන්නේ මොකක්ද කියන අර්ථ දැක්වීම. සාමාන්‍යයෙන් පරිසරය මොකක්ද කියන අර්ථ දැක්වීම තමයි, ඒ කියන්නේ පරිසරය කියන වචනයේ තියෙන අර්ථ දැක්වීම තමයි ජීවීන් අතර, ඒ වගේම ජීවීන් අතර, ඒ වගේම අජීවීන් අතර අන්තර්ක්‍රියා කරන අවකාශයකට තමයි පරිසරය කියලා කියන්නේ. මම දන්නවා මේක ඔයාලට තේරුන්නේ නැහැ. ඒ හින්දා මම ඔයාලට මේක තේරෙන විදිහට පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්නම්. ඒ විදිහට පැහැදිලි කරන්න මම පළවෙනියෙන් මේ ස්වභාවික පරිසරය කියන එකම ගන්නම් කලින් කිව්වා වගේ. එතකොට ඔයාලට බොහොම සරලව මේක පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් වෙයි. මේකේ කෝ පළවෙනි කාරණේ තමයි මේ ජීවීන් අතර කියන එක. ජීවීන් අපි ගමු කැලේක ඉන්න මුවෙකුයි ගහකුයි. මුවා ජීවියෙක්, ඒ වගේම ගහක්. එහෙම නැත්නම් තනකොළ ගහක්. මේ තනකොළ ගහත් ජීවියෙක් විදිහට සලකනවා. එතකොට මේ ජීවීන් දෙදෙනා අතර සිදුවන අන්තර්ක්‍රියාව මොකද්ද? මුවා තනකොළ ගහ ආහාරයට ගන්නවා. එතකොට මේ ජීවීන් දෙදෙනා අතර අන්තර්ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ මුවා කියමුකෝ. මේ මුවා තවත් මුවෙක් එක සටන් කරනවා. එතකොට මෙතන සිද්ධ වෙන්නේ ජීවීන් අතර අන්තර්ක්‍රියාවක්. ඒ වගේම හිතන්න ගස් උඩ යන සත්තු අපි වඳුරු සලකුවොත් වඳුරු ගස් උඩින් යද්දි ගස් හෙල්ලිලා ගස් වල තියෙන ගෙඩි කොළ බිම වැටෙනවා. මේ ගෙඩි කොළ බිම වැටුණාට පස්සේ මේ ගෙඩි කොළ ආහාරයට ගන්න තවත් සතුන් පිරිසක් ගහ මුල ඉන්නවා. එතකොට මේකත් මේ ජීවීන් අතර සිදුවෙන අන්තර්ක්‍රියාවක්. එතකොට මේ වගේ අන්තර්ක්‍රියා වනාන්තරවල ඕනෑ තරම් සිදු වෙනවා ස්වභාවික පරිසර පද්ධතිවල. එතකොට මම හිතනවා ඔයාලට මේ ජීවීන් අතර අන්තර්ක්‍රියාව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි වෙන්න ඇති. එතකොට අපි බලමු මේ අජීවීන් අතර අන්තර්ක්‍රියාව කියන්නේ මොකක්ද කියලා. පළවෙනි උදාහරණයම සලකපුවා අපි මුවා ගමු. ඒ වගේම මුවා කියන්නේ ජීවියෙක්. අපි මුවත් එක්ක ජලය ගමු. ජලය කියන්නේ අජීවී දෙයක්. එතකොට මේ මුවා ජලය පානය කරනවා. මුවා නෙවෙයි හැම සතෙක්ම වගේ ජලය පානය කරනවා. එතකොට මේ ජීවියා සහ අජීවියා අතර අන්තර්ක්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවා. මේක එතකොට අජීවීන් අතර සිදුවන අන්තර්ක්‍රියාවක්. ඒ වගේම ගස් දරාගෙන සිටින්නේ පොළව. ඒ කියන්නේ පොළවේ තියෙන පස. ඒ වගේම ගහ කියන්නේ ජීවියෙක්. ඒ වගේම පස කියන්නේ අජීවියෙක්. එතකොට මෙතන සිද්ධ වෙන්නේ අජීවීන් අතර අන්තර්ක්‍රියාවක්. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ අජීවීන් අතර අන්තර්ක්‍රියාව පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම අවසානට කිව්වා මේ අජීවීන් අතර. මොකද්ද මේ අජීවීන් අතර? අපි දෙවෙනි උදාහරණේ ගත්ත ජලය ගමු. ඒ වගේම ගලක් ගමු. එතකොට මේ ගලත් අජීවී දෙයක්, ජලයත් අජීවී දෙයක්.
එතකොට මේ දෙක අන්තර්ක්‍රියාවෙන් අපි හිතමු ගල ජල ධාරාවක් දිගේ ගලාගෙන පල්ලෙහාට යනවා ගල පෙරලි පෙරලි. මේ විදිහට ගලාගෙන යද්දි මේ ගල කාදනය වෙලා පස නිෂ්පාදනය කරන්න වැලි නිර්මාණය කරනවා. ඒ වගේම අපි හිතමු සූර්යාලෝකය. සූර්යාලෝකය කියන්නේ අජීවී දෙයක්. ඒ වගේම මේ ගල් කියන්නේ අජීවී දෙයක්. එතකොට මේ ගල සූර්යාලෝකයට නිරාවරණය වීම තුළින් ඒත් ගල කාදනය වෙලා මේ පස නිර්මාණය වෙන්න දායක වෙනවා. එතකොට මෙන්න මේක මං හිතනවා ඔයාලට හොඳට පැහැදිලි වෙන්න ඇති මේ අජීවීන් අතර සිදුවන අන්තර්ක්‍රියාව මොකක්ද කියලා. එතකොට මේ මම කිව්ව ස්වභාවික පරිසර පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට ජීවීන් අතර අජීවීන් අතර වගේම අජීවීන් අතර සිදුවන අන්තර්ක්‍රියා යම්කිසි සමතුලිතතාවයකට පත් වෙලා. ඒ කියන්නේ මේ අන්තර්ක්‍රියා වරුදු ගාණක් තිස්සේ සිදු වෙලා මේ පද්ධතිය සමතුලිත වෙලා තියෙනවා. මේ සමතුලිත වීමත් එක්ක මේ පරිසර පද්ධතිය ස්ථායීව අපිට තියනවා දැක ගන්න පුළුවන්. ඒ වගේම කිව්වා අනිත් කාරණේ. කියන්නේ කෘතිම පරිසර කියන්නේ මොකක්ද? මේකත් මම පැහැදිලි කරලම ඉන්නම්. කෘතිම පරිසරයකට අපි ගමු ඔයාලගේ ගෙදර. ඔයාලගේ ගෙදර ගත්තොත් ඔයාලගේ ගෙදර අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ඔයා ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා. මේ ඔයාලා අතරත් අන්තර්ක්‍රියා වෙනවා. ඔයාලා කතා කරනවා. සමහරවිට සහෝදරයොත් එක්ක රණ්ඩු වෙනවා. ඒ කියන්නේ ජීවීන් අතර අන්තර්ක්‍රියාවක් නිවස ඇතුලේ සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාගේ නිවස ගත්තොත් ඕන තරම් කුඹියෝ ඉන්නවා, හූනෝ ඉන්නවා, ඒ වගේ සත්තු ගොඩක් ඉන්නවා. ඔයා නොදකින සත්තු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ ජීවීන්. එතකොට මේ සත්තුන් එක්කත් ඔයාගේ අන්තර්ක්‍රියාවක් සිද්ධ වෙනවා. එතකොට මේක අපිට ජීවීන් අතර සිදුවන අන්තර්ක්‍රියාව විදියට පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට අජීවීන් අතර සිදුවන අන්තර්ක්‍රියාව මොනවද? උදාහරණයක් ගත්තොත් ඔයාගේ ගෙදර බඩු මුට්ටු ඔයා පාවිච්චි කරනවා. ඒක අජීවීන් අතර සිදුවන අන්තර්ක්‍රියාවක්. ගෙදර ටැප් එකෙන් එන ජලය ඔයා පානය කරනවා. එතකොට මේක අජීවීන් අතර සිදුවන අන්තර්ක්‍රියාවක්. මේ වගේ අන්තර්ක්‍රියා ගොඩක් ඔයාලගේ ගේ ඇතුලේ සිද්ධ වෙනවා. අනික් කාරණේ මේ අජීවීන් අතර සිදුවන අන්තර්ක්‍රියා මොනවද? ගෙදර ගත්තොත් අපි බලමු ඔයාලගේ ගෙදර ජනේලයකට ගහපු ඇණයක් තියෙනවා. මේ ඇණේ මලකඩ කාලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ කොහොමද? ඇණේ කියන්නේ අජීවී වස්තුවක්. ඒ වගේම වායුගෝලයේ තියෙන ඔක්සිජන් කියන්නේ අජීවී දෙයක්. මේ දෙක අන්තර්ක්‍රියා කරලා මේ ඇණේ මලකඩ කාලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දේවල්. එක එකක් විතරයි. තව ඕන තරම් තියෙනවා. ඔයාලගේ ගෙදර වහලේ දි รา පත් වෙන එක ගත්තොත් වහලේ කියන්නේ අජීවී දෙයක්. ඒ වගේම සූර්යාලෝකයේ සහ ජලය කියන්නේ අජීවී දේවල්. මේවත් එක්ක අන්තර්ක්‍රියා කළ වහලේ දි รา පත් වෙනවා. එතකොට මේ වගේ ගොඩක් දේවල් කියන්නේ අජීවීන් අතර අන්තර්ක්‍රියා ඔයාලගේ ගෙදර දැක ගන්න පුළුවන්. නමුත් මේ ගේ කියන එක ඔයා විසින් එහෙමත් නැත්නම් මේ මිනිස්යා විසින් නිර්මාණය කරපු දෙයක් නිසා මේක කෘත්‍රිම පරිසරයක් විදිහට තමයි සැලකන්නේ. එතකොට මේ ගේ ඇතුළේ යම් කිසි සමතුලිතතාවයක් නිර්මාණය වෙලා තියෙන හින්දා මේ පරිසරයත් ස්ථායීව තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ මෙන්න මේ විදිහට මේ ජීවීන් අජීවීන් අතර සිදුවන අන්තර්ක්‍රියාව මගින් සහ අන්තර්ක්‍රියා දීර්ඝකාලීනව සිදු වෙලා ඒ පරිසර පද්ධතිය ස්ථායී වෙලා තියෙන අවස්ථාවක මේ සමතුලිතතාව බිඳී ගියොත් තමයි අපිට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන්නේ. බොහෝ විට එතනම පරිසර ගැටලුවක් නිර්මාණය වුණා කියලා කියනවා. ඇත්තටම මේක තවත් දවසක අපි කතා කරගන්න ඉතුරු කරමු. මොකද ඒක ඇත්තටම ගොඩාක් ලොකු මාතෘකාවක් සහ ගොඩක් ලොකු දේවල් අපිට ගැන කතා කරන්න තියෙනවා. ඒ වගේම මේ සමතුලිතතාවය ගැන කතා කරපු හින්දා මම අවසන් කරන්න කලින් තව පොඩි දෙයක් කියන්නම්. මේ හැමෝම පහුගිය දින කීපෙදී මුහුණ දුන්න මේ දිත්වා සුලි කුණාටුව. මේක ගත්තොත් ඇත්තටම මේ කලාපයේ මේ වගේ අවපීඩන තත්ත්වයක් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙන්නේ මේ බොහෝම කලාතුරකින් කියලා තමයි විශේෂඥයන්ගේ මතය වෙන්නේ. ඒ කියන්නේ මේ වගේ ලොකු විනාශයක් කරන්න පුළුවන් සුලි කුණාටු ඇති වෙන්නේ බොහෝම කලාතුරකින් සහ ඇති නොවන තරම් කියලා මේ කලාපය තුල. නමුත් වර්තමානයේ වෙන විට මේ වගේ සුලි කුණාටු ඇතිවීමේ තත්ත්වය වර්ධනය වෙලා තියෙනවා සහ ඒකට වැඩි සම්භාවිතාවයක් නිර්මාණය වෙලා තියෙනවා මේ ගෝලීය උණුසුම ඉහළ යෑමත් එක්ක. එතකොට මේ විශේෂඥයන්ගේ මතය වෙන්නේ මේ වගේ සුලි කුණාටු ඉදිරියේදී තවත් ඇති වෙන්න පුළුවන් සහ මීට වඩා දරුණු සුලි කුණාටු තත්ත්ව ඇති වෙන්නත් පුළුවන් කියන කාරණය. එතකොට බලන්න දැන්
අපේ මේ පරිසරය යම්කිසි ආකාරයක සමතුලිතතාවයකට පැමිණිලා තිබ්බ අවුරුදු ගාණක් තිස්සේ. නමුත් මේ මානව ක්‍රියාකාරකම්, ඒ කියන්නේ ඔබ මම ඇතුළු මේ අපි හැම දෙනාගේම ක්‍රියාකාරකම් නිසා මේ පරිසරයේ සමතුලිතතාවය නැති වෙලා මේ ගෝලීය උණුසුම ඉහළ යනවා. ඒ කියන්නේ ගෝලීය කියන්නේ පෘථිවියේ තිබ්බ උණුසුම සමතුලිතව තිබ්බ උණුසුම අපි සමතුලිතතාවය නැති කරලා තියෙනවා. ඒ නිසා මේ ගෝලීය උණුසුම වේගයෙන් ඉහළ යනවා. මේ ගෝලීය උණුසුම ඉහළ යාම නිසා පරිසරයේ තියෙන යම් යම් සමතුලිතතා බිඳ වැටෙනවා. මේ බිඳ වැටීමත් එක්ක තමයි මේ වගේ තත්ත්ව ඇති වෙන්නේ. එතකොට ඇත්තටම මේ ගෝලීය උණුසුම තවත් ඉහළ යනවා. එතකොට අපි ගත්තොත් සුළි කුණාටු ගැන විතරක් ගත්තොත් අපිට මීට වඩා ලොකු සුළි කුණාටුවකට උනත් ඉදිරියේදී මුහුණ දෙන්න පුළුවන්. නමුත් එහෙම මුහුණ දෙන්න වුණොත් අපි ඒකට ලෑස්තිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නේ මම ඔයාලට ඉතුරු කරන ගමන් අද වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් ස්තුතියි හැමෝටම.